අපේ ජීවිතවල කොතේකුත් ඇති මෝඩකම් කරගත් අවස්ථා. බොහෝ වෙලාවට ඒ හරියට කල්පනා කරගන්න බැරි වුණ නිසා. එහෙම නැත්නම් ඇසුරු කරන අයගේ පෙළඹවීමක් නිසා. එහෙමත් නැත්නම් කලබලේ නිසා. කොහොම වුණත් ඒ හැම මෝඩකමකටම පස්සේ මට මේක කලින් තේරුම් ගත්තා නම් හදාගන්න තිබුණා කියලා ඔබ හැම කෙනෙකුටම හිතිලා ඇති. අන්න ඒ නිසා මෝඩකම කරගන්න කලින්ම ඔබට දැනුවත් කිරීමක් කරන්න අපි කල්පනා කළා. අප්‍රේල් 1 වෙනිදා එදාට බොරු කිව්වට පව් සිද්ධ වෙන්නේ නැහැ. විහිළුවකට බොරුවක් කියලා රැවට්ටුවාට පව් නෑ කියලා. විහිළුවක් කරලා බොරුවක් කියන්නේ විනෝදෙටනේ කියලා. මහ බොරුවක් ඔයාලට තහන්න ලැබිලා ඇති. ඒ බොරුවට ඔබ රැවටෙන්න එපා. බොරු කීම කියන්නේ ඊටාම ලාමක දෙයක්. ඒක අකුසලයක්. නුවණැතියන් විසින් පිළිකුල් කළ දෙයක්. ගරහා කළ දෙයක්. බොරු කීම නිසා ගොඩාක් ගුණධර්ම වලට හානි සිද්ධ වෙනවා. බොරු කියන්න පුරුදු වෙච්ච කෙනෙකුට කරන්න බැරි පාපයක් නෑ. බොරු කීම නිසා මුඛය දුර්ගන්ධ වෙනවා. අන් අයට අප්‍රිය අමනාප කෙනෙක් වෙනවා. යහපත් මිත්‍රයින්ගෙන් දුරස් වෙනවා. තමන්ට අවංකවම ආදරය කරන අය නැති වෙලා යනවා. විවාහ වුණාට පස්සේ ඒ අයට දරු සම්පත් නැති වෙනවා. ඒ වගේම බොරුවෙන් අන් අයව රවටන කෙනාට පෙරලා ලැබෙන්නේ රැවටීමමයි. බොරු කියන කෙනෙකුට මෙලොවදී ලැබෙන විපාක තමයි ඒ. ඒ වගේම බොරු කීම නිසා පරලොව දුගතියේ තමයි උපදින්න සිද්ධ වෙන්නේ. මාළුන් වගේ දිවක් නැති සත්තු වෙලා, සර්පීන් වගේ දිව දෙකක් ඇති සතුන් වෙලා, හඩක් නිකුත් කරන්න බැරි සතුන් වෙලා බොරු කියන අය උපදිනවා. කුසගිනි පිපාස බලවත් ඇති ප්‍රේතයන් අතරේ උපදිනවා. ඊතා දරුණු දුක් ඇති නිරේ උපදිනවා. අපගේ මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ වදාළේ විහිළුවකටවත් බොරු නොකියන්නේ මී කියා හික්මෙන්න කියලයි. ඒ නිසා ඔබත් සත්‍යවාදී බව නම් වූ උතුම් ගුණේ රැකගන්න. බොරු කීමෙන් වළකින්න. ඔබ සැමට තෙරුවන් සරණයි.